සාදරයෙන් පිළිගන්නවා හැමෝම. අද අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ මෙච්චර කාලයක් මන කල්පිතයක් වෙලා තිබිලා. අද වෙද්දි යථාර්ථයක් වෙලා තියෙන දෙයක් ගැන කතා කරන්න. ඔයාලට තේරෙනවා ඉතින් මගේ කටහඬේම තියෙන සතුට. ඒ කියන්නේ මමත් පුද්ගලිකව මේක ගොඩක් ආශාවෙන් බලාගෙන හිටපු දෙයක්. Game of Thrones බලපුවාට ස්ටාක් වංශය ආය ගාව හිටපු. දෙවන්ත උරුකයන් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. මොකද ඒ කට්ටිය අපේ හදවත්වල ගොඩක් දැනිච්ච කට්ටිය. ඉතින් ඇත්තටම මේ උරුක විශේෂය මේ ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඒ මීට වසර 10,000කට පෙර ඇමරිකාවේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඩෙවුල්ස් කියලා හඳුන්වන මේ වෘක විශේෂය එයාලට වඩා වෙනස් ශාක භක්ෂකයන්ගේ බලපෑම නිසා නිහිමතින් වඳ වෙලා ගියා කියලා ගොඩ දෙනෙක් විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් මේ වෙන විට ජාන ඉංජිනේරු සමාගමකින් මීට වසර දසදහසකට පෙර වඳ වී ගිය මේ වෘක විශේෂය සාර්ථක ලෙස නැවත ජීවයට ගෙනීමට සමත් වෙලා තියෙනවා. ඒ සඳහා එයාලට මෙම විශේෂ සමීපවත්තම ඥාතියා වෙන අලූර්කයෙකුගේ ජානකේතය සංස්කරණ 20ක් පමණ පොසිල දෙකකින් ලබාගත්තු DNA භාවිතා කරලා තියෙනවා. ඉතින් හිතවතුනි මේක අපි අර සාමාන්‍ය මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකට කලින් හදලා ලස්සන ලිපියක් හදාගෙන දාන වීඩියෝ එකක් නෙමෙයි. මේක අර ඒ වෙලාවේ දැකපු මම නිවුස් එකකින් හින්දා ශනික සතුටටපත් වෙලා දාන වීඩියෝ එකක්. කොලෝසල් ආයතනයේ පවසන විදිහට මේගොල්ලෝ මේ වර්ගයේ පැටවුන් 3 දෙනෙක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මුල් විශේෂයේ ලෝමවල පැහැය වන සුදු හිම පැහැ ලබා ගැනීමට CRI SPR කියන තාක්ෂණය මේ කට්ටිය භාවිතා කරලා තියෙනවා. එහෙම නිර්මාණය කළ වෘකයන් 3 දෙනාගේ දෙන්නෙක් පිරිමි සතුන් වගේම එක්කෙනෙක් ගැහැණු සතෙක් බව සඳහන් වෙනවා. මාස 6ක් වයස ඇති එම වෘකයන් අතරින් පිරිමි සතුන් දෙන්නා රොමුලස් සහ රෙමස් විදිහට නම් කර තියෙනවා. වගේම Game of Thrones ඩෙනේරියස් ටාගේරියන්ට උපහාරයක් වශයෙන් ගැහැණු සත්වයාට khaleesi කියලා නම් කරලා තියෙනවා. ඉතින් අද මේ වෙනකොට සමාජ මාධ්‍ය කලබමින් මේගොල්ලොන්ගේ පළවෙනි උඩුබිරීම වීඩියෝ එකක් ප්‍රචාරය වෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ මට දැනෙන ලොකු සතුටක්. ඒ කියන්නේ මීට අවුරුදු 10,000කට කලින් වඳ වෙලා ගියා කියපු. එතකොට අපි TV series එකක් කරා දැක්කා ඒගොල්ලොන්ගේ ඔයගොල්ලෝ කොච්චර ලස්සනද අපේ හිතවල කාවැදිලා තිබ්බා. ඉතින් එහෙම සතේ නිර්මාණය වෙච්ච එක ගැන මට තියෙන්නේ අර කියා ගන්න බැරි සතුටක්. ඉතින් අපි එහෙනම් අදට ගිහින් එන්න. අපි ආයේ මේ වගේ අලුත් කතාවකින් හම්බෙමු. එහෙනම් අපි සුපුරුදු විදිහටම ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.